Hi, Anand. Hi everyone! This is Monkey Online. This is Little Monkey Online. So today we are going to share with our day in the life. Okay? Bye! Yeah, update hello, Thamali. Yeah, you want that also? Yeah. Hi, Thamala. ඉතින් අද උදේම අපි දෙන්න හෙයා කෑ එක පටන් ගත්තා. හෙයා කෑ කිව්වට ලොකු දෙයක් නෑ. විටමින් E එක ඔයිල් දාලා හොඳට මසාජ් කරා හෙඩ් එක. ඉතින් එච්චරයි. Yes, we apply oil and got a massage and we are getting ready for the album. මේ දවස්වල රස්නේ හින්දා චියා සීඩ් දාපු වතුර අපි කූල් කරලා තමයි බිව්වේ. ඒකත් හරිම රහයි. රහයි කිව්වට දී ෂොක්. Any watermelon fans? ඉතින් මේ කහපාට කොමඩු එක මගේ නම් second time. හැබැයි රහ මතක තිබුණේ නෑ පොඩි කාලේ කාලා තිබුණේ. ඉතින් මේක හරිම රසයි, පැණි රසයි. ඒ දෙකේම රස එකක් නෙවෙයි. ඒ කියන්නේ රතු පාට කොමඩු එකේ කහපාට කොමඩු එකේ රස දෙකක් තියෙන්නේ. කොහෙන් හරි දැක්කොත් අරගෙන අනිවාර්යෙන් කාලා බලන්න හරිම රහයි. Melon. You want ඉතින් හැම වෙලාවකම වගේ මම try කරන බබත් එක්ක nature එකත් එක්ක connect වෙන්න ඒකේ තියෙන දේවල් explore කරන්න මොකද ඒ දේවල් වලින් බබාලා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඉතින් මේ දවස්වල මගේ මෙයාලගේ වැඩේම කුරුළු කූඩු ටිකක් තියාගෙන ඒ ටික බල ඉන්න එක අපි බලමු මොකද කරන්න කියලා අපි අද. ඉතින් ජනවාරි වල ඉඳන් මමත් පටන් ගත්තා මගේ නාටක පුරුදු ටිකක් අයින් කරගන්න. ඒ වුණාට සමහරක් ඒවා නම් මම කන්ටිනියු කරන් ගියා. හැබැයි සමහරක් ඒවා නම් දවස් දෙකක් කරන්න පටන් ගත්තාම ආපහු ඒ විදිහටම කරන් යනවා. ඉතින් මේ මාසෙන් ඉඳන් ආපහු මම ඒවා පටන් ගන්න හිතන් ඉන්නවා. මේ මාර්ච් ඉවර වෙන්න කලින් මේ දේවල් ආපහු ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ආපහු ඒ දේවල් වලට ඔළුව හදාගන්න එක ටිකක් අමාරුයි. හැබැයි කන්ටිනියස් කරන් යද්දි එහෙම පුළුවන්. බලමු. මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මේ දවස්වල නම් ඉතින් සින්දුවක් යනවා හැනෝ පේන්න බෑ. නටනවා තමයි වැඩ. Yeah. මම මේ දවස්වල මියාට ඇල්ෆබෙට් එක කියලා දෙනවා. ඇල්ෆබෙට් එකේ දැන් ගොඩක් අකුරු දන්නවා. ඒ කියන්නේ ඕනම තැනක තිබ්බහම ඒකෙන් එයා දන්න ලෙටර්ස් ටික අඳුර ගන්න යට පුළුවන්. ඉතින් මම එයාට දැන් හොඳටම කියලා දීලා තියෙන්නේ letter A and B sound එකයි letter එකයි දෙකම කියලා දීලා තිනවා. ඉතින් මම ඒ ගැන තෝලත් එක්ක වීඩියෝ එකක් ෂෙයා කරන්න හිතාගෙන ඉන්නවා. රෝස් මල් කාලේ ඉවර වෙලා දැන් තියෙන ලිලි මල් කාලේ. මෙතන තියෙන කහ පාට අර අමුතු පාටක් එක ඔරේන්ජ් එකයි යෙලෝ කලර් එකයි දෙකම මික්ස් වෙලා රතු පාට තියෙන තව සුදු පාට එකකුත් තියෙනවා. තව ඒක උඩට ඇවිත් නැහැ. හැබැයි ඉතින් මෝ එක ආවොත් මේ ඔක්කොම කාලා යනවා. Who did that? Why is that? Why? Ammi asked you to stay here for a while. Then what have you done here? Ah, that babe there? Oh. Hmm. මේ තියෙන ජම්බෝ පීනට් එක ඒකත් හරිම රහයි. හොඳට පීනට් ටික ලොකුට තියෙනවා. ඉතින් මම මෙයාට දුන්නේ ෆස්ට් ටයිම්. එයා තනියම පීනට් ෂෙල් එක අයින් කරගෙන දැන් කන්න පුළුවන්. Eating ළමෙක්. You like that boiled peanut? Keep it there. Don't put down, eh? වැස්සත් එක්ක අපිට එන්නට තේ එකක් බොන්න හිතුණා. ඇත්තටම මියා ආස වයිට් කලර් ටී වලට. එයා එහෙම තමයි කියන්නේ ඒවට. ඉතින් අප දෙන දැන් නිදහසේ තේ එකක් බොන්න තමයි යන්නේ. ඔයාලා මොකද නිදහස ගැන හිතන්නේ?
ඇත්තටම මට අනුව නම් නිදහස කියන්නේ මං කැමති දේවල් මට කැමති විදිහට කරන්න පුළුවන් එක තමයි මගේ නිදහස. ඉතින් නිදහස කියන එක හරිම සාපේක්ෂ දෙයක්. ඒ වගේම නිදහස කියන එක හැමදාම තියෙනවද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි තියෙන නිදහසෙන් උපරිම ප්‍රයෝජන ගන්න මම ඇත්තටම වග බලා ගන්නවා. ඉතින් එහෙම තමයි. ඉතින් මේ දවස්වල අපේ ගෙදර ළඟ කුරුළු කූඩු 3ක් තියෙනවා. එකක් දෙමලින්ච කූඩුව, අනිත් එක්ක වැහිලි හිණියන්ගේ කූඩුවක්, අනිත් එක්ක කොණ්ඩ කුරුල්ලන්ගේ කූඩුවක්. ඉතින් යන් අපිව බලන්න දැන් ටිකකට කලින් මෙහෙට හොඳටම වැස්. ඉතින් අර කූඩුවේ දෙමලින්ච තෙමිලාද කියලා බලන්න තමයි මං ආවේ. හැබැයි කුරුළු කූඩුව පොඩ්ඩක් තෙමිලා කියලා පේනවා. මේ ඉන්නේ දෙමලින්ච. ඉතින් මේ වයසට ඇවිල්ලා තමයි මම එයාලගේ බිත්තර නිල් පාටයි කියලා දැනගත්තේ. මං හිතන්නේ ගොඩක් කට්ටිය එයාලගේ බිත්තර දැකලා නැහැ. ඒකට හේතුව එයාලා නිකන් ගෝටයක් වගේ තියෙන තැන් වල තමයි බිත්තර දාන්නේ. මෙතනත් එහෙම තමයි තිබුණේ. අපි දන්නේ නැතුව එතන සුද්ධ කරා. ඒක තමයි උනේ. ඒ හින්දා ඉතින් අපිට ඒක බලා ගන්න පුළුවන් වුණා. ඒ වුණාට ඉතින් එයාලට ඒක කරදරයක් වෙන්නත් පුළුවන්. බබත් එක්ක ෆොටෝ එකක් ගන්න ගිහින් වෙච්ච දේ බලන්නකෝ අපරාධේ තමයි. ඒ වුණාට කමක් නැහැ. අපි මේක වාසියකට දාමු. ගෙදර ඉඳලා පොඩ්ඩක් කම්මැලි හිතුන හින්දා අපි දෙන්න දැන් යනවා. තුසි අදේ වයසලි. වැස්සට පස්සේ මුළු වටපිටාවම වෙනස් වුණා. පායලා වැස්ස හින්දා වෙන්නේ නැති. ඒකත් හරිම ලස්සනයි නේද? ඉතින් අර කැඩුණු මල් එක අපි දැන් වාසියකට දාන්න තමයි යන්නේ. ඒකත් මියාම තමයි අද දැම්මේ. Can't put. Yeah, all put. Put all. Yeah. Letter? A. අකුරු කියලා දුන්නාට එයාට තාම මම ලියන්න කියලා දීලා නැහැ. එයාට තාම අකුරු අයිඩෙන්ටිෆයි කරන්න විතරයි පුළුවන්. සිංහල and ඉංග්‍රීසි දෙකම මම එයාට දැන් මේ දවස්වල කියලා දෙනවා. ඉතින් එයාට තාම අවුරුදු 2යි මාස 2යි. ඉතින් ඒ හින්දා හොඳ බබෙක් වගේ ඉඳගෙන නම් මේ දේවල් කරන්නේ නැහැ. ඉතින් බබාලත් එක්ක මේ ලෙටර් ඉන්ට්‍රොඩියුස් කරනකොට AB නම පටන් ගන්න ඕනේ කියලා දෙයක් නැහැ. එයාලගේ නමේ අකුරෙන් පටන් ගන්න පුළුවන්. එහෙම එක එක දේවල් වලට කරන්න පුළුවන්. ඒ වගේම පැය භාගයක් පැයක් විතර එහෙම කරන්න බෑ පුංචි ළමයි එක්ක. ඒ හින්දා විනාඩි 2ක් විනාඩි 3ක් දවසට අනිවාර්යෙන් දෙතුන් පාරක් එයාගේ දේවල් වලට යොමු කරපුවාම එයාලා නිකම් මේ දේවල් වලට පුරුදු වෙනවා. මම දැකලා තියෙනවා ගොඩක් බබාලාගේ මේ වගේ බෝක්ස් ගහලා තියෙන ගොඩක් උඩින් මොකද බබාලා මේව ඉරනවා කියලා. අපේ බබාත් මේව ඉරලා තමයි තියෙන්නේ. මම ඊට සෙලෝ ටේප් ගහලා තමයි මේ ගන්න තියන් ඉන්නේ. එහෙමයි කියලා ඒව උඩින් ගහවම යාලට අර තියෙන භාවිතය අඩු වෙනවා. ඒ හින්දා යාලට තේන ගානින් ගහන එක තමයි හොඳ. ඉතින් අනිත් දේ තමයි බබාත් එක්ක පොතක් කියවන එක. ඉතින් මේ පොත් කියවනකොට ඔයා ළඟටම වෙලා ඒක දිහා බලාගෙන මේ ඉඳී කියලා විශ්වාස කරන්න එපා. මොකද එහෙම ඉන්න වෙලාවලුත් තියෙනවා නැති වෙලාවලුත් තියෙනවා. ඒ නිසා ඔයා එයාට ඇහෙන්න පොත කියන්න එක තමයි වැදගත්. If you like this video, don't forget to subscribe us. Bye bye, Sase.